හයි ළමයි ඔන්න ඉතින් අද vlog එක අපි දෙසැම්බර් 25 වෙනිදා ගියපු ට්‍රිප් එක ගැන. අපි ට්‍රිප් එක යන්න පටන් ගත්තේ උදේ 6ට විතර. අපිට උදේ 8ට 7ට වගේ අපේ බ්‍රේක්ෆාස්ට් එක හම්බුණා. මම කොහොමත් යන මගදී වැඩි වීඩියෝස් ගන්න ගියේ නැහැ. මොකද කොහොමත් මේ vlog එක ටිකක් දිග vlog එකක් වෙන නිසා. මොකද මේක දවස් 4ක විතර vlog එකක්. මම යන අතරමඟදී ලස්සන තැන් වලින් පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා. ඊට පස්සේ කොහොම හරි දැන් මේ අපි හොටල් එකට යන ගමන් යන අතරමඟ පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. මොකද එතනට වාහන ගෙනියන්න බැරි නිසා. මේ තියෙන්නේ අපි පැය 6ක් විතර ආපු හොටල් එක. පැය 6ක් විතර ඉස්සේ අපි ලොකු රයිඩ් එකකින් පස්සේ ආවේ. ඔන්න ඔය වෙල්කම් ඩ්‍රින්ක් එක මම ගත්තට බිව්වේ නෑ ළමයි. ඒක බොන්න බෑ. බේලි මල් හරි මොනවා හරි. හරි ළමයි ඔන්න තින් දැන් මම ඔතන දාගෙන කියවන්නේ අපි බුෆේ එකට යනවා කියලා. ආපු ගමන් අපිට ලන්ච් එක තිබුණා. ඉතින් බුෆේ එකට ගිහිල්ලාම අපි රූම්ස් වලට ගියා. රූම් ටුවර් එකක් මට ගන්න බැරුණා. මම රූම් ටුවර් එක අන්තිමට වගේ දාලා ඇති. මොකද ගියපු ගමන් මට රූම් ටුවර් එකක් ගන්න බැරි වුණා. අපි ගියේ මට මතක හැටියට අපි ගියේ මවුන්ට් හන්ට් රිසෝට් කියලා හොටල් එකකට. මම නම දාන්න මම මතක නැහැ හරියට. ඔය ගාලික් බ්‍රෙඩ් එක නම් ළමයි එච්චරම හරි නෑ. මට ඒක අපිරිය වුණා. ඊනොට අනිත් කෑම නම් මාරම රහයි. ඒ ගාලික් බ්‍රෙඩ් එක මට වැඩි සෙට් වුණේ නැහැ. මොකද මම දන්නේ ඇයි කියලා ඒක කන්න බෑ. කොහොම හරි කාලා බීලා ඔක්කොම කරලා අපි ගියා පොඩ්ඩක් හොටල් එක වටේ ඇවිදින්න. අපිත් ගිහපු තව දෙන්නෙක් තුන් දෙනෙක් වගේ පූල් එකට බැස්සා. ඊනොට අපි නම් ගියේ නෑ. මේ පේනවනේ මේ පඬිතියා මාව එක්කයි යනවා වටේම. මේ තින්නේ රූම් ටුවර් එක. අපි ආපු ගමන් බාත් රූම් එක තියෙනවා. ඒ කියන්නේ අපේ රූම් එකේ දොර ඇරපු ගමන් ඊට ඉස්සරහ තියෙන දොර ඇරුවාම බාත්රූම් එක මට ඇත්තටම හරියටම ක්ලිප්ස් ගන්න බැරි වුණා. මොකද මම දන්නේ ඇයි කියලා මගේ ෆෝන් එකේ ගොඩක් ක්ලිප්ස් ඩිලීට් වෙලා. ඊට පස්සේ අපි ආපු ගමන් අපේ ඇඳුම් අස් කරා. ඊට පස්සේ අපේ අම්මා අපිට කෝපියක් හදලා දුන්නා. දැන් තියෙන ඉතින් කෝපි එක බිබී පොඩ්ඩක් එන්ජොයි කරන්න. මගේ මී ටයිම් එක. ඒ වගේම මේ මුළු හොටල් එකේම තියෙන රූම්ස් 10ක් වගේ එකකිනුත් අප්ස්ටෙයාර් එකක් තියෙන රූම් එකක් අපිට විතරයි හම්බෙලා තිබුණේ. ඊට පස්සේ ටිකක් රෑ වෙලා අපි කියපු අය හැමෝම පොඩි chat එකක් දාගන්න එක කාමරයක් ගාවට එකතු වුණා. ඊට පස්සේ අපි ගියා ඩිනර් එක ගන්න. එදා කොහොම හරි 25 වෙනිදානේ. ඉතින් එදා ඩිනර් එක පොඩ්ඩක් ස්පෙෂල් ගොඩාක් ඩෙසර්ට් වලට එහෙම අර ක්‍රිස්මස් වගේ යන්නේව තමයි තිබුණේ. ඊට පස්සේ අපි ආයෙමත් රූම් එකට ඇවිල්ලා පොඩක් චේන්ජ් වෙලා ආයෙමත් ගියා රූෆ් টොප් එකට. මොකද රූෆ් টොප් එකේ පොඩි අර සින්දු කියලා කැරෝකි දාලා ඒ වගේ පොඩි පාටි එකක් වගේ එකක් තිබ්බා. ඉතින් ඒකට තමයි ගියේ. දැන් මම ඔය දාගෙන කියවන්නේ මම මේ දවස් ටිකෙම නිදාගෙන තිබුණ නැහැ. දවස් දෙකක් කොහමද මම ඇහැරලා හිටියා. මම හිතන්නේ මාකරේ අපිට තව ඉවෙන්ට් එකක් මොනවා හරි තිබ්බා. ඒක නිසා තමයි මේ ඔක්කොම ඉවර වෙද්දී රෑ 11ට විතර වුණාට බලන්නකෝ. අකිමයි උඩ තට්ටුවේ තිබ්බ බීන් බෑග් එක අරන් ඇවිල්ලා පල්ලෙහෙන් දාලා. මොකද පල්ලෙහා තමයි ටීවී එක තියෙන්නේ. ඊට පස්සේ අපිට බලන්න බැරි වෙච්ච ස්නෝ වයිට්. ඊට පස්සේ ඒ වගේ මූවිස් ටිකක් බල හිටියා. ඊට පස්සේ අපි නිදාගන්න කොහමද රෑ 12ට විතර. morning guys. දැන් වෙලාව 7යි ගානවා. 7:08 බුෆේ එක ඕපන් කරනවා. අද අපි යනවා එඩිසන් බංගලාවට බලන්න. බලන්න. බ්‍රේක්ෆාස්ට් වලට ගිහිල්ලා ඊට පස්සේ යනවා අපි එඩිසන් බලන්න. අකිමා හිටියේ අපේ රූම් එකේ උඩ තට්ටුවේ. ඉතින් මේක තමයි පේන view එක අපේ ඇඳට. මේ තියෙන පල්ලෙහා තට්ටුව. ඒකේ වටේම තියෙන ග්ලාස්. කොහොම හරි මම ඇඳත් හදලා ඊට පස්සේ අපි ලෑස්තුණා පොඩි ගමනක් යන්න. මං කිව්වනේ අපි එඩිසන් බංගලාව බලන්න යනවා කියලා. ළමයි මම මාරම ආසන් හිටියේ ඒක බලන්න. ඒක මාරම ලස්සනයි. හරිය නිකන් ෆේරි අර සුරංගනාවේ ගෙවල් තියෙන අන්න ඒ වගේ. හරිද? කොහොම හරි අපි යන් ලෑස්තුවේ. කොහොම හරි අපි ඒ විදිහට පරක් වෙලා තිබුණේ. ඊට පස්සේ මම ගිහිල්ලා ඉක්මනට කෑවා. කලින්ම කියන්න ඕනේ මාරම හොඳයි. මම මාරම ආසයි ඒ හොටල් එකේ. දැන් ඔය දෙවෙනි දවසනේ අපේ දෙවෙනි දවසේ ඉඳන්
හැමදාමකම වගේ මේ වගේ ලයිව් ස්ටේෂන් තිබ්බා. ඉතින් එදා අපිට ආප්ප හදලා දුන්නා. ඉතින් මම ආරක කාලා ඉන්දියාපත් කාලා බඩ පිරලා හිටියේ. ඒ වුණාට ඉතින් මගේ පෙරේතකමට මම ගිහිල්ලා ලයිව් ස්ටේෂන් එකෙන් ආප්ප එකකුත් අරන් ආවා. මාරුම රහයි එක හරියද? කොහොම හරි පොඩි මේකප් එකකුත් දාගෙන දැන් අපි ලෑස්ති වෙනවා ඇඩිසන් බංගලාව බලන්න. යනවා බංගලාව. මම කොහොමද අපි එතනට යන වීඩියෝස් ගත්තේ නෑ මොකද ඉතින් වැඩක් නෑනේ. මේ තියෙන්නේ අපි යන මග ගොඩක් මම වීඩියෝස් ගත්තේ නෑ. ලස්සන තැන් වලින් මම වීඩියෝස් ගත්තා. අපි මේ ඉන්නේ හපුතලේ. ඉතින් හපුතල ඉඳන් කිලෝමීටර් 3ක් 4ක් නෑ 6ක් වගේ තිබ්බා ඇඩිසන් බංගලාව ගාවට. මට මතක හැටියට හරිද මට එච්චර මතක නෑ මොකද මම මේ vlog එක දාන්නේ පෙබරවාරි වල. ඉතින් අපි ගියේ දෙසැම්බර් වල. කොහොම හරි මාර්ම ලස්සනයි පැත්ත. තනිකර කඳු බලන හැම පැත්තෙම කඳු. ඉතින් අපි වාහනේ නවත්තලා අපිට ආයි කිලෝමීටර් 3-4ක් විතර පයින් යන්න ඕනේ. ඒක නිකන් අර ඒක මේ ෆාදර්ස්ලාට උගන්වන තැනක් වගේ. අපිට ගොඩක් තැන් බලන්න හම්බුන්නේ නැහැ. කොහොම හරි මට මේ මලක් හම්බුණා. මාරු මාසේ වුණේ මල් ජාතියට. හරිද? ඒකේ හැනම ලොකුයි මාරම ලස්සනයි. ඉතින් මම ඒක මගේ කොණ්ඩෙන් ගහගත්තා. ඒක හොඳට මැච් වෙනවා මගේ ඇඳුමට මම හිතනවා. ඒ දෙක මාර ලස්සනයි. කොහොම හරි අපිට තව කිලෝමීටර් 3ක් විතර තියෙනවා. යන දෙපැත්ත මාරම ලස්සනයි. හරිය නිකන් අපි කැලයක් මැදින් යනවා වගේ දෙපැත්තම ගස් තියෙන්නේ මාරම ලස්සනයි. ඊට පස්සේ තමයි බංගලාව තියෙන්නේ. මෙතනට වාහන යන්න බෑ. පොඩි පාරක් තියෙන්නේ. ඒ නිසා ඇවිදින් යනවා. ඇවිදගෙන යනවා. ඉතින් මෙච්චර චූටි මාරම ලස්සනයි. මම දන්නේ කොහොම එක හදුවද කියලා. මාරම ලස්සනයි කළු ගලලින්. අර මේ හග්ගලා තියෙන්නේ. මම පෙන්නන්නම්. අපි එද්දි ෆොටෝ ගහමු දැන්. මාරම ලස්සනයි මෙතන. නිකන් අවාරක මෙහියවිත් මගේ හද කියවන්න නියාමී ගැඹුරු තැන ආදරේ තුරන් හැබැයි ඒ වගේම අපිට මේක ඇතුලේ වීඩියෝස් නම් ගන්න බෑ. හමායන සුළඟකින් මගේ නම විමසන්න තබාගිය පනිවුඩින් ආදරෙද පවසන්න. ඔන්න ඉතින් එතන අපි ඔක්කොම බලලා කළේ වුණාට පස්සේ එතන තියෙන පොඩි ෂොප් එකක් නිකන් එතන තියෙන ජෑම් වර්ග බීම ඒ වගේ කෝඩියල් ඒ වගේ දේවල්. ඉතින් අපි එකකින් ෆ්‍රෙෂ් මිල්ක් එකකුත් බිව්වා. එතන ගොඩක් කෝඩියල් ජෑම් ඒ වගේ දේවල් තියෙනවා ගොඩක් අඩුවට. අපි ලන්ච් එක ගත්තා. ඒකේ වීඩියෝස් ගොඩක් ගන්න හම්බුන්නේ නැහැ. මොකද ෆෝන් එක charger එකට ගහලා තිබ්බ. ඒ නිසා මම ගෙනිච්චේ නැහැ. අපි තාත්තගේ ෆෝන් එකෙන් තමයි ගත්තේ. කොහොම හරි දැන් කාලා ඔක්කොම කළ ඉවරයි. දැන් අපි යනවා පූල් එකට. පූල් එකට යනවා. අපිට ආපු දවසේ නම් පූල් එකට කියන ඇක්සස් තිබුණා. එනකොට ඊයේ යන්න හම්බුන්නේ නැහැ. ඊයේ හැන්දෑව වෙලා තිබුණේ වතුරත් සීතලයි. කොහොමද මෙහි සීතලයි. අපි දැන් යනවා. ඇත්තම මේ පඬිතුකමට ගියාට ওই පූල් එකේ ළමයි අපිට විනාඩි 5ක්වත් ඉන්න බැරි වුණා. ඒකේ ඒ තරම් සීතලයි ඊර පායලා තිබුණට අපි ගිය හපුතලේනේ. ඒ දවස්වල මාර්ම සීතලයි මාර්ම විදිහට මේ සීතලයි ඉන්න බෑ. ඒ කියන්නේ අපිට නෝමලි ඉන්න පුළුවන්. හැබැයි වතුරේ ඔය වගේ පූල් වල ඉන්න බෑ. මාර්ම සීතලයි වතුර. මුන්බේවා එන්නන් වේවා මොනේවා උයරේවා මුන්බේවා එන් අනිත් මම දැන් කරන්න යන්නේ ලස්සන චූටි වැඩක්. ඉතින් අපේ රූම් එකේ ඉස්සරහ තියෙන මගේ ඇස් දෙකට පේන view එක අඳින්න තමයි යන්නේ. මං හිතනවා ඒක වගේ ආවා කියලා. කොහමද අපේ අම්මගේ කොහොමද තෑගුවා ඒක ලස්සනයි කියලා. දැන් මම යන්නේ අපි ට්‍රිප් එක යනකොට ගෙනාව පොඩි ස්නැක් වගේක්. ඉතින් ඒවයි අපි ඇඩිසන් බංගලාව බලන්න ගියාම අපේ තාත්තා ගෙනත් දුන්නා ස්ට්‍රෝබෙරි. ඉතින් ඒ ඔක්කොම දාලා පොඩි ප්ලැට් එකක් තමයි හදන්න යන්නේ. ඒ ප්ලැට් එකත් හදාගෙන අපි අම්මට කියලා ඒකත් හදාගෙන
ප්ලැට එක එන්ජෝයි කරමු. එහෙනම් ඉතින් මේ ප්ලැට එකත් හදාගෙනම මම කැමතිම කේඩ්‍රාම එකත් අපි බලමු. නිසාදෝ මන්දා ආතරෙන් මං පිරුණාට දෙන්න ලෝබයි උඹම කාටවන් ආදරෙන් මනම් ඉන්න මතාවිකින් මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවන් අනිතින් අම්මා අපිට තේත් හදලා දුන්නා. එහෙනම් ඉතින් අපි දැන් යන් මේක කන්න. අවාරක මෙහිඇවිත් මගේ හද කියවන්න නියාමී ගැඹුරු තැන ආදරේ උතුරන්න හමායන ඉතින් මේ ඩ්‍රාමා එක බලලා ඉවරලා ටික වෙලාවක අපි කාමරේ ඉඳලා ඊට පස්සේ අපි ගියේ කෙලිම ඩිනර් එකට. ඒ වගේම කියන්න ඕනේ මේ vlog එක මෙතන ඉවරයි. ඉතින් මේකේ තව දවස් දෙකක් අපි ඒ හොටෙල් එකේ හිටියා. ඉතින් ඒ දවස් දෙක තියෙන්නේ part 2 වීඩියෝ එකේ. ඒක නිසා මේක බලලා ඉවර වෙලා මම තව ටික දවසකින් part 2 එකත් අප්ලෝඩ් කරනවා. ඉතින් ඒකට ඒකත් බලන්න. අපි හපතොලේ දවස් 4ක් හිටියා.